ආයිබෝවන් දුවේ පුත්තේ මේ වීඩියෝ එකෙන් 11 වසරේ දූ දරුවන්ට නියමිත පාඩමක් වන දේශීය නර්තන කලාවේ නව ප්‍රවණතා කියන පාඩම පිළිබඳව තමයි දුවේ පුතේ කතා කරන්න සූදානම් වෙන්නේ. දේශීය නර්තන කලාවේ නව ප්‍රවණතා යටතේ මෙන්න මේ මාතෘකා තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. අධ්‍යාපනික වශයෙන් ඇති වූ නව ප්‍රවණතා මොනවද? සමාජ අවශ්‍යතා හා ආකල්ප මත ඇති වූ නව ප්‍රවණතා මොනවද? ප්‍රාසංගික කලාවක් ලෙස හැඩගැසීමේදී ඇති වූ නව ප්‍රවණතා මොනවද? නව තාක්ෂණික ක්‍රමෝපායන් පදනම් කොටගෙන ඇති වූ නව ප්‍රවණතා මොනවාද? විවිධ සංස්කෘතීන්ගේ බලපෑම හේතු කොටගෙන ඇති වූ නව ප්‍රවණතා මොනවාද? කියලා යන්න තමයි දුවේ පුතේ කතා කරන්න සූදානම් වෙන්නේ. චුට්ටක් දීර්ඝ වුණාට අවශ්‍ය කරන සියලුම කවලුණු අන්තර්ගත කරලා තියෙනවා. පළවෙනියම කතා කරන්නේ අධ්‍යාපනික වශයෙන් ඇති වූ නව ප්‍රවණතා මොනවද කියලා. මූලිකවම දුවේ පුතේ ප්‍රථමයෙන්ම 1934 වර්ෂයේ රබින්ද්‍රනාත් tagore තුමාගේ පැමිණීමත් සමග නර්තන කලාවේ නව ප්‍රබෝධයක් ඇතිවීමට පසුබිම් සකස් වෙලා තියෙනවා. ඒක හේතු කරගෙන තමයි දුවේ පුතේ අපේ රටේ තිබ්බ ඒ කියන්නේ අපේ රටේ කලාවට ලැබි පිරිස් විශේෂයෙන්ම චිත්‍රසේනයන්, ප්‍රේම කුමාර එපිටවැලයන්, පණි ಭಾರತಿ ඉඹුල්ගොඩ කියන වසන්ත කුමාර මේ කියන ගොඩාක් පිරිස මුද්‍රා නාට්‍ය කලාවේ බිහි වුණ විශේෂ පුද්ගලයන් මේ කලාවට නැඹුරු වෙන්නත් නැත්නම් සාම්ප්‍රදායික නර්තනය විදේශීය නර්තන සම්ප්‍රදායන් හැදෑරීමටත් යොමු වෙන්න මූල ආරම්භය වුණේ රබින්ද්‍රනාත් tagore තුමාගේ ලංකා ගමනය. ඔහුගේ පැමිණීමත් සමග තමයි ලංකාවේ කලා ශාස්ත්‍රයේ පුනරුදයක් ඇතිවීමට පටන් ගත්තේ. අපි දුවේ පුතේ පළවෙනියෙන්ම අධ්‍යාපනික වශයෙන් ඇති වූ නව ප්‍රවණතා පිළිබඳව කතා කරමු. 1936 දී ගාන්ධර්ව සභාව ආරම්භ කොට ගාන්ධර්ව විභාගය ආරම්භ කිරීම. 1943 දී ප්‍රථමයෙන් පාසල්වල නර්තන විෂය ඉගැන්වීම ආරම්භ වීම. 1952 රජයේ ලලිත කලා ආයතනය ආරම්භ වීම. 1956 සංස්කෘතික දෙපාර්තමේන්තුව ආරම්භ වීමෙන් පසු කලායතන බිහිවීම. සංස්කෘතික මධ්‍යස්ථාන මුළු ලංකාව පුරාම පුතේ ව්‍යාප්ත වෙනකොට අද වෙනකොට ව්‍යාප්ත වීමට මේ හේතු වෙලා තියෙන්නේ මේ 1956 මූලාරම්භය. 1972 රජයේ පාසල් වලට සෞන්දර්ය විෂය අනිවාර්ය වීම හා එම වර්ෂයේදීම සෞන්දර්ය ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය ආරම්භ කිරීම දුවේ පුතේ වැදගත් වෙනවා අධ්‍යාපනික වශයෙන්. ඒ වගේම ගත්තහම 1952 ආරම්භ කළ රජයේ ලලිත කලායතනය උසස් අධ්‍යාපනය සඳහා 1974 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොට සෞන්දර්ය අධ්‍යයන ආයතනය දුවේ පුතේ ආරම්භ කිරීම. 1978 වර්ෂයේදී අපොස උසස් පෙළ විෂය ධාරාවට නර්තනය විෂයක් වශයෙන් ඇතුළත් කිරීම. 1986 දී ජාතික අධ්‍යාපන ආයතනය යටතේ සෞන්දර්ය දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් විෂය නිර්දේශ ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම ආරම්භ කිරීම. ඒ වගේම දුවේ පුතේ 2005 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලීය සෞන්දර්ය අධ්‍යයන ආයතනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නමින් ස්වාධීන නැත්තම් පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් වුණා. ඒ හේතු කරගෙන වර්තමානයේදී සෞන්දර්ය විෂය හදාරන දූ දරුවන් බොහෝ දෙනෙක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යෑම දක්නට ලැබෙන ප්‍රවණතාවයක්. ඉතින් දුවේ පුතේ මේ දක්නට ලැබෙන්නේ ඒ විශ්වවිද්‍යාලයේ ලෝගෝ එක වගේම ඒ විශ්වවිද්‍යාලය. ඒ වගේම තමයි දුවේ පුතේ අධ්‍යාපනික වශයෙන් ඇති වූ නව ප්‍රවණතාවලට අපිට ගන්න පුළුවන් පර්යේෂණ මගින් විවිධ නර්තන කෘති රචනා වීමත් අපිට ගන්න පුළුවන්. ඒ අතර කොහොඹායක් අංකාරී සමාජයේ මුදියන්සි දිසානායක නේද සබරගමු නර්තන කලාව ශ්‍රී ආනි රාජපක්ෂ වලියක් මංගල්‍ය විමසුම මුදියන්සි දිසානායක මහතා ඒ වගේම දුවේ පුතේ බොහෝ පොත් රාශියක් දායක කිරීමට බලිශාන්ති කර්මය ඒ වගේම සබරගමු නර්තන කලාව පිළිබඳව බොහෝ පොත් රාශියක් මේ රචනා කළා තියෙනවා සමන් කුමාරතුංග මහතා කියන බොහෝ පිරිස්
පර්යේෂණ මගින් කෘති නර්තන කෘති රචනා කිරීම අධ්‍යාපනික වශයෙන් වූ පුනරුද්දයක්. මොකද මේ පොත්පත් කියවීමෙන් ගොඩක් පිරිසක් දැනුමක් ලබා ගන්නවා. ඒ වගේම තමයි දුවේ පුතේ නර්තන විෂය සඳහා ආචාර්යවරුන් මහාචාර්යවරුන් බිහිවීම හා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අවස්ථාව උදා වුණා. අපි ගත්තොත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සි දිසානායක මහතා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කොහොට්ටෙගොඩයන්, ඒ වගේම මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය, ඒ වගේම ආචාර්ය අශෝකා දිසානායක මහත්මිය කියන මේ සියලුම අය අධ්‍යාපනික වශයෙන් ඇති වූ නව ප්‍රවණතාවලට දුවේ පුතේ එක් හේතුවක් වෙනවා. අධ්‍යාපනික වශයෙන් සංවර්ධනය වීමේදී ගුරුකුල හා ගුරු ගෙදරට සීමා වී තිබූ නර්තනය ව්‍යවහාරික කලාවක් බවට පත්වීම තුළින් විභාග අරමුණු කොටගත් තරඟකාරී ස්වභාවයක් විෂය තුල ඇතිවීම ඇති වුණා දුවේ පුතේ. නර්තන කලාව හා බැඳි විචාර කලාවක් බිහි වුණා. ඒ වගේම තමයි පාසල් අතර වසරක් පාසා සමස්ත ලංකා නර්තන තරඟ පැවැත්වීමෙන් ගුරු සිසු ශක්්‍යතා ප්‍රවර්ධනය වුණා. අදටත් අපේ දක්නට ලැබෙනවා නේද දුවේ පුතේ පාසල් තරඟ නේද? දැන් දුවේ පුතේ අපි ඉස්සෙල්ලා කතා කරේ අධ්‍යාපනික වශයෙන් ඇති වූ ප්‍රවණතා. දැන් අපි කතා කරනවා සමාජ අවශ්‍යතා හා ආකල්ප මත ඇති වූ නව ප්‍රවණතා මොනවද කියලා. ඒව ගත්තොත් දුවේ පුතේ පළවෙනියෙන්ම විවිධ ආයතන හා නර්තන කණ්ඩායම් බිහිවීම අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ දුවේ පුතේ සංස්කෘතික මධ්‍යස්ථාන, ජාතික තරුණ සේවා සභාව, ඒ වගේම යෝන් සේනාංකය කියන දේවල් අපිට ගන්න පුළුවන්. නර්තන කණ්ඩායම් ගත්තහම ත්‍රිවිධ හමුදා පොලිස් නර්තන කණ්ඩායම, රාජ්‍ය නර්තන කණ්ඩායම, පළාත් නර්තන කණ්ඩායම නේද? පෞද්ගලික නර්තන කණ්ඩායම කියන මේ ගොඩාක් මේ නර්තන කණ්ඩායම් බිහි වෙන්න වර්තමාන වෙනකොට බිහි වෙන්න හේතු වෙලා තියෙනවා. පෞද්ගලික නර්තන කණ්ඩායම් නේද? ඒ වගේම තමයි දුවේ පුතේ විවිධ උත්සව සඳහා නර්තනය යොදා ගැනීමත් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මංගල උත්සවවල, පිළිගැනීමේ උත්සවවල, සමාරම්භක උත්සවවල, පෙරහැරවල, ඒ වගේම සංදර්ශනවල මේ නර්තනය යොදා ගැනීම දුවේ අද දක්නට ලැබෙන ඒ කියන්නේ මේ සුලභ දසුණක් නේද? ඒ වගේම තමයි දුවේ පුතේ කාන්තාවන් ශීඝ්‍ර ලෙස නර්තන කලාවට යොමු වීමත් මෙහි එක් කරුණක් වෙනවා. බොහෝ පිරිස් ඒ කියන්නේ පුරුෂ පක්ෂයට වැඩිය කාන්තා පාර්ශවය මේ නර්තන කලාවට දුවේ පුතේ වර්තමානයේ වැඩි ප්‍රවණතාවයක් දැක්වීම දක්නට ලැබෙන ලක්ෂණයක්. ඊළඟට දුවේ පුතේ අපි තුන්වෙනි ප්‍රවණතාව විදිහට කතා කරන්නේ ප්‍රාසංගික කලාවක් ලෙස හැඩ ගැසීමේදී ඇති වූ නව ප්‍රවණතා මොනවද? ඒ කියන්නේ නර්තන. දුවේ පුතේ ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රාසංගික කලාවක් ලෙස හැඩ ගැසීමේදී ඇති වූ නව ප්‍රවණතාවයන් මොනවද කියන එක. අංක 1 ශාන්ති කර්ම තුල ඇති නර්තනාංග ප්‍රාසංගික අංග ලෙස නිර්මාණය වී ශාන්ති කර්මයෙන් පිටදී ප්‍රදර්ශනය කිරීම දක්නට ලැබෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ ශාන්ති කර්මවල අද වර්තමානයේ අපි දක්නට නොලැබෙන අවස්ථාත් මේ ජනමාධ්‍ය තුලින් නැත්නම් සමාජ මාධ්‍ය ජාලා තුලින් මේ නර්තනයේ ප්‍රාසංගිකව ඉදිරිපත් කරන බොහෝ අවස්ථා අද අපට දක්නට ලැබෙනවා. අංක 2 ගත්තොත් දේශීය නර්තනයට මුද්‍රා නාට්‍ය ඉගි නළු වැනි නව ක්‍රම ඇතුළත් වීමත් දුවේ පුතේ දක්නට ලැබෙන නව ප්‍රවණතාවක්. අංක 3 නව නිර්මාණ වන්නම් බිහිවීම දක්නට ලැබෙනවා. අංක 4 නවතාවියකින් යුතුව ගැමි නැටුම් නිර්මාණය වීම. දුවල පුතාලා දැකලා ඇති මෝල්ගස් නැටුම, ගුයම් නැටුම, එතකොට මේ සියලුම ගැමි නැටුම් ඉතා ප්‍රාසංගිකව අද වේදිකාගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි නර්තන ප්‍රසංග පැවැත්වීමත් දුවේ පුතේ මේ ප්‍රාසංගික කලාවක් ලෙස හැඩ ගැසීමේදී ඇති වූ නව ප්‍රවණතාවක් විදිහට තමයි අපි ගන්නෙ. අංක 6 ගීත අනුව නර්තනය නිර්මාණය කිරීම. අද වර්තමානයේ දක්නටම ලැබෙන අංගයක් නේද? 7 වෙනි අංක 7 සංගීත සංදර්ශන ආදිය සඳහා නර්තනය ඉදිරිපත් කිරීම. අංක 8 විවිධ අවස්ථා සිද්ධි කර්මාන්ත ඇසුරු කරගනිමින් නර්තනයේ නිර්මාණය වීම දුවේ පුතේ අපිට වර්තමානයේ දක්නට ලැබෙන නව ප්‍රවණතා.
ඒ වගේම ශාන්ති කර්මය තුල දැකිය හැකි නර්තන අංග වේදිකාවට ගෙන ඒමේදී ඇති වූ නව ප්‍රවණතා මොනවද කියලා අපි කතා කරන්න සූදානම් වෙනවා. ඒක ගත්තොත් ශාන්ති කර්ම රංගමඩල තුල දීර්ඝ වේලාවක් රංගනය කළ නර්තනාංග මිනිත්තු 5ක පමණ කෙටි කාලයකට කෙටි කිරීම දක්නට ලැබෙන එක් අවස්ථාවක්. ඒ වගේම තමයි සාමූහිකව නැත්නම් සමූහව දැකිය හැකි නර්තනාංග ඒකල නර්තනාංග ලෙසද ඒකල නර්තනාංග ඇතැම් විට සමූහ නර්තන ලෙසද දුවේ පුතේ අපට දැක ගන්න හැකි වෙනවා. පුරුෂ නර්තනයන් ස්ත්‍රී නර්තනයන් ලෙස ප්‍රතිනිර්මාණය වීමත් දුවේ පුතේ දක්නට ලැබෙනවා. ඒ කියන්නේ අතීතයේදී පිරිමි පක්ෂය කරපු ඒ නර්තනාංග ස්ත්‍රී නර්තනාංග බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. එකම සම්ප්‍රදායට අයත් නර්තනාංග රසක් එක් ප්‍රාසංගික අංගයක් ලෙස පෙනෙන ආකාරයට ගොනු කරලා තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ අපි එකම තාල රටාවට යන නර්තනාංග කොටසින් කොටස් අරගෙන එක නර්තනාංගයක් බවට පත් වෙලා තියෙනවා. හදලා තියෙනවා නේද? ඒ වගේම තමයි ශාන්ති කර්ම තුල දැකිය හැකි නර්තනාංග වේදිකාවට ගෙන ඒමිදී ඇති වූ නවන ප්‍රවණතා යටතේම සම්ප්‍රදායන් කිහිපයක නර්තන සංකලනයෙන් එක් ප්‍රාසංගික අංගයක් නිර්මාණය කර ඉදිරිපත් කිරීම දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි නර්තනයන්ට අදාළ රංග රටා හෝ අවකාශ භාවිතය සාම්ප්‍රදායික ශාන්ති කර්ම ආකෘතියට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා දුවේ පුතේ. එක් සම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩයක් වෙනුවට වාද්‍ය භාණ්ඩ සම්මිශ්‍රණය කර ගැනීම මගින් පසුබිම් වාදනයක් දුවේ පුතේ වර්තමානයේදී දක්නට ලැබෙනවා. ඒ වගේම රංග වස්ත්‍රාභරණ විචිත්‍ර ලෙස සැකසීම දක්නට ලැබෙන විශේෂම ලක්ෂණයක් වෙනවා. අද වර්තමානයේ වෙනකොට මේක බොහෝ නව ප්‍රවණතාවයකින් දක්නට ලැබෙන ලක්ෂණයක්. ප්‍රකාශනයෙන් තොර හුදු නෘත්‍ය ලක්ෂණ ප්‍රකට කරන සාම්ප්‍රදායික චලන වලට වඩා පිනුම් කරනම් වැනි සුවිශේෂී දක්ෂතාවලට වැඩි ඉඩක් ලබා දීම දක්නට ලැබෙනවා. සාම්ප්‍රදායික ගායන රටා සංගීතවත් ලෙස ප්‍රතිනිර්මාණය කර නර්තනාංගය සමග යොදා ගැනීම සහ නව සංගීත සංරචනය කිරීම දක්නට ලැබෙන නව ප්‍රවණතාවයක්. ඒ වගේම සාම්ප්‍රදායික අංගහාරයන්ට නොගැනෙන නිදහස් චලන රටා යොදා ගැනීම දුවේ පුතේ වර්තමානයේ දක්නට ලැබෙනවා නේද? නිර්මාණ නර්තනාංග බෙහෙවින් දක්නට ලැබෙනවා. ඊළඟ දුවේ පුතේ අපි කතා කරනවා නව තාක්ෂණික ක්‍රමෝපායන් පදනම් කොටගෙන ඇති වූ නව ප්‍රවණතා මොනවද කියලා. ඒ යටතේ කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. රූප වාහිනිය වැනි දෘශ්‍ය මාධ්‍යයන්ගේ බලපෑම හේතුවෙන් ඇති වූ නව ප්‍රවණතා, අන්තර්ජාල සම්බන්ධතා හේතුවෙන් නර්තනය ඇති වූ නව ප්‍රවණතා, වෙනත් තාක්ෂණික ක්‍රමෝපායන් හේතුවෙන් නර්තනය ඇති වූ නව ප්‍රවණතා මොනවද කියන එක. නව තාක්ෂණික ක්‍රමෝපායන් පදනම් කොටගෙන ඇති වූ නව ප්‍රවණතා මොනවද? අපි බලමු. රූපවාහිනිය වැනි දෘශ්‍ය මාධ්‍යයන්ගේ බලපෑම හේතුවෙන් ඇති වූ නව ප්‍රවණතා යටතේ ශාන්ති කර්ම නර්තන වැඩසටහන් ප්‍රවීණ නර්තන ශිල්පීන් සහභාගී වන සාකච්ඡා මණ්ඩප වාර්තා වැඩසටහන් රූපවාහිනිය මගින් විකාශනය වීම දුවේ පුතේ දක්නට ලැබෙන විශේෂම ලක්ෂණයක්. සංචලන නේද? දොර මඩලාව වගේ වැනි මේ සාකච්ඡාමය මේ වැඩසටහන් වල දක්නට ලැබෙන අවස්ථා. ඒ වගේම තමයි රූපවාහිනී මාධ්‍ය මගින් සියලුම වයස් කාණ්ඩ වලට අදාළ නර්තන තරඟ පැවැත්වීම. උදාහරණ විදිහට හිරු සුපර් ඩාන්ස් අපිට ගන්න පුළුවන්. ඒ වගේම දෙරණ ලිටල් ස්ටාර් නේද? මම මතක් වෙන දේවල් කිව්වේ දුවල පුතාලා මේ වලට උදාහරණ සපයන්න ඕන. ඒ වගේම තමයි තරඟ විනිශ්චය මණ්ඩලයට අමතරව SMS මනාපය මගින් ප්‍රේක්ෂකයන් සහභාගී කර ගැනීමද මේ ජනමාධ්‍ය තුල දක්නට ලැබෙන ලක්ෂණයක් වෙනවා. වෙළඳ ප්‍රචාරක කටයුතු සඳහාද නර්තනය යොදා ගැනීම දුවේ පුතේ වර්තමානයේ දක්නට ලැබෙන ලක්ෂණයක්. ඒ වගේම ජාතික සමගිය ගොඩනැගීමට විවිධ ජාතීන් අයත් නර්තන අංග ඇතුළත් වැඩසටහන් රූපවාහිනී මගින් විකාශනය කිරීමට ඉඩ ප්‍රස්තාව සැලසීම, දුරස්ථ අධ්‍යාපනික අවස්ථා සම්ප්‍රදානය කර දීම, නර්තනය තාක්ෂණය හා බද්ධ වීම තුලින් වීඩියෝ නර්තනය නමින් නව විශේෂ ක්ෂේත්‍රයක් ඇතිවීම. ඒ වගේම දුවේ පුතේ අපි ඊළඟට දෙවෙනි කරුණ අපි ඉස්සෙල්ලා කතා කරේ ජනමාධ්‍ය මගින් ඇති වූ වෙනස්කම් හේතු කරගෙන ප්‍රවණතා. දැන් අපි කතා කරන්නේ අන්තර්ජාල සම්බන්ධතා හේතුවෙන් නර්තනය ඇති වූ නව ප්‍රවණතා මොනවද කියලා.
ලෝකයේ ඕනෑම රටක ඕනෑම ස්ථානයක ඇති නර්තනාංග අන්තර්ජාලය මගින් නිවසේ සිට නැරඹීමට හැකියාවක් ලැබෙනවා. එලෙස ලබා ගන්නා විවිධ සංස්කෘතික අත්දැකීම් දේශීය නර්තනය හා සම්බන්ධ කරගනිමින් නිර්මාණය කරණයේ යෙදීම වර්තමානයේ දුවේ පුතේ දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි දේශීය ශාන්ති කර්ම, නර්තන විෂය පිළිබඳ තොරතුරු, නව නර්තන නිර්මාණ, ඒ වගේම වාදන විධි, පෙරහැර වැනි අවස්ථා අන්තර්ජාලය හරහා නැරඹිය හැකිවීම. දැන් දුවල පුතාලා මේ නරඹන්නෙත් මේ YouTube නාලිකාවක් ඔස්සේනේ නේද මේ වීඩියෝ එක නරඹන්නේ. එතකොට දුවේ පුතේ ඒක අන්තර්ජාල සම්බන්ධතා හේතුවෙන් නර්තනය ඇති වූ නව ප්‍රවණතාවය. ඊළඟට දුවේ පුතේ දේශීය නර්තන අවස්ථා හා නව නිර්මාණ අන්තර්ජාලයට මුදා හැරීම මගින් ජාත්‍යන්තර වේදිකාවක් තනා ගැනීමට හැකිවීම. ජාත්‍යන්තර අවධානයේ දේශීය නර්තන කලාව වෙත ලබා ගැනීමට හැකිවීම. අඩු පිරිවැයකින් වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් වෙත තම නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි දුරස්ථ අධ්‍යාපනය මාර්ගගත ඉගැන්වීම් ක්‍රම ඇතිවීම තුළින් ගුණාත්මක විෂය දැනුමක් ඇති කිරීමේ හැකියාව ලැබෙනවා. මාර්ගගත ක්‍රමයෙන් සංදර්ශන පැවැත්වීම දුවේ පුතේ දක්නට ලැබෙන. උදාහරණ විදිහට LPL ක්‍රිකට් කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවය අපට ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ වෙනත් තාක්ෂණික ක්‍රමෝපායන් හේතුවෙන් ඇති වූ නව ප්‍රවණතා මොනවද කියලා බලමු. ආලෝකකරණය සඳහා අධි තාක්ෂණික උපකරණ භාවිතය. තාක්ෂණික මෙවලම් හා ශිල්ප ක්‍රම භාවිතයට ගැනීම වර්තමානයේ දක්නට ලැබෙනවා නේද? ස්පොට් ලයිට් තියෙනවා නේද? අපි කියන්නේ දාරා පහන්, තිත් පහන් ඕගොල්ලෝ ඉගෙන ගන්න නේද? ඒ වගේ ෆ්ලඩ් ලයිට් මේ තියෙන ගොඩාක් දේවල් මේ වර්තමානයේ තාක්ෂණික උපකරණ දක්නට ලැබෙනවා දුවේ පුතේ නේද? ඒ වගේම තමයි පසුබිම් අලංකරණය සඳහා භාවිතා කරන විවිධ තාක්ෂණික ක්‍රමෝපාය. ප්‍රක්ෂේපණ යන්ත්‍ර නේද? ප්‍රොජෙක්ටර් දුවල පුතාලා පාවිච්චි කරනවා, LED තිර නේද? වර්තමානයේ මේවා අතිශය දක්නට ලැබෙන තාක්ෂණික ක්‍රමෝපායන්. ඒ වගේම තමයි දුවේ පුතේ සජීවී අත්දැකීම් වේදිකා මත මැවීමට ගන්නා විවිධ තාක්ෂණික උපකරණ. ස්මෝක් මැෂින් එක, හේස් මැෂින් එක, ස්නෝ මැෂින් එක, විවිධ ප්‍රමාණයේ විදුලි පංකා, ෆයර් ඊට පස්සේ කේබල් ක්‍රම, ඉහළ පහළ ගෙන යා හැකි උපවේදිකා කියන මේ සියලුම දේ දුවේ පුතේ පාවිච්චි කරනවා. දුවල පුතාලා මේ ජනමාධ්‍ය තුල මේවා බෙහෙවින් දක්නට ලැබෙන විශේෂාංග බවට පත් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ වේශ නිරූපණය සඳහා යොදා ගන්නා විවිධ ශිල්ප ක්‍රම. විශේෂයෙන්ම ගත්තොත් කෘත්‍රිම කොණ්ඩා, රැවුල්, ඇස්පිහාටු, දත් ආදිය භාවිතය. ඒ වගේම විවිධ ආලේපන ද්‍රව්‍ය භාවිත කිරීම දක්නට ලැබෙන නව ප්‍රවණතා. විවිධ වේශ නිරූපණ උපකරණ භාවිත කිරීම. ලෙටෙක්ස් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීම. ඒකෙන් දුවේ පුතේ ඕනම චරිතයක් අපිට ගන්න පුළුවන්. ඒ චරිතයට අදාළ අංග රචනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ නව ශබ්ද තාක්ෂණය යටතේ බෙරහඬ පාලනය, ගායනය ඉස්මතු කිරීම වැනි අවස්ථාවලදී තාක්ෂණික මෙවලම් යොදා ගැනීම දුවේ පුතේ වර්තමානයේ දක්නට ලැබෙනවා. කලින් සකසන ලද තැටිගත කරන ලද සංගීතය යොදා ගැනීමත් මෙහිදී අපිට ගන්න පුළුවන් නව තාක්ෂණික ප්‍රවණතාව විදිහට. ඒ වගේම තමයි රංග වස්ත්‍රාභරණ සඳහා විවිධ ශිල්පීය ක්‍රම භාවිත කිරීම. රංග වස්ත්‍ර සඳහා යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය වෙනස් වීම. රෙදි වර්ග, විසිතුරු ගල්, කලින් සකස් කරන ලද විසිතුරු පැච් වර්ග, රිබන් වර්ග, බ්‍රීඩින් වර්ග, වීදුරු කොටස්, ප්ලාස්ටික් හා ලෝහමය විසිතුරු කොටස් එක් කිරීම දුවේ පුතේ දක්නට ලැබෙනවා. අපේ අතීතයේ රංග වස්ත්‍රාභරණ සහ වර්තමානයේ වෙනකොට රංග වස්ත්‍රාභරණ වල පරිණාමය දුවේ පුතේ ඔයගලන්ට මේකෙන් දක්නට ලැබෙන මේ රූපවලින් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ රූප ටිකනොත් දුවල පුතාලට දකින්න ලැබෙනවා අතීතයේ සහ වර්තමානයේ වෙනකොට කොහොමද? ඒ කියන්නේ අතීතයේදී රංග වස්ත්‍රාභරණ භාවිතයේ වගේම වර්තමානයේ වෙනකොට රංග වස්ත්‍රාභරණ ආලෝකකරණය නේද? මේ සියලුම තාක්ෂණික ක්‍රමෝපායන් හැදුනහම පස්සේ ඒ හැඩරුව නේ ශිල්පියාගේ හැඩරුව ඒ දේ කොහොමද පෙන්වන්නේ? ප්‍රාසංගිකත්වයේ කියන එක දුවල පුතාලට තේරෙනවා. සැහැල්ලු අමුද්‍රව්‍ය මගින් නිර්මාණය කරගත් හිස් පළඳනා ආභරණ නිර්මාණය වීම.
ඒ වගේම ඒ සඳහා රබර් ෂීට් වැනි අමුද්‍රව්‍ය භාවිත කිරීම. ලේසර් තාක්ෂණය මගින් වඩාත් නිමාවකින් යුතුව දේශීය කැටයම් හා විසිතුරු කොටස් එකතු කර ගැනීමත් දුවේ පුතේ වර්තමානයේ දක්නට ලැබෙනවා. ලොකු හෙඩ්රස් තියෙනවා දුවේ පුතේ අතීතයේදී ඒවල භාවිත කරපු ලී වර්ගවල හින්දා ඒවා බර ගතිය වැඩි එක එක ගැටලු. නමුත් දැන් වර්තමානයේ වෙනකොට ඉතා සැහැල්ලු රබර් ෂීට් වගේ දේවල් වලින් එය රබර් ෂීට් නෙවෙයි කියලා හිතෙන විදිහට නිර්මාණය කරගත්තු හෙඩ්රස් ආභරණ දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි වෙස් මුහුණු වෙනුවට එයට ආදේශක වශයෙන් විවිධ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙස් මුහුණු නිර්මාණය දක්නට ලැබෙනවා. සාම්ප්‍රදායික වර්ණ වලින් බැහැරව විසිතුරු වර්ණ යොදා ගනිමින් ඇඳුම් නිර්මාණය කිරීමත් දුවේ පුතේ දක්නට ලැබෙන නව ප්‍රවණතාවයක්. ඒ වගේම අපි දැන් කතා කරමු විවිධ සංස්කෘතීන්ගේ බලපෑම හේතු කොටගෙන ඇති වූ නව ප්‍රවණතා මොනවද කියලා. ಭಾರತೀಯ නර්තනයන්ගේ බලපෑම නිසා ප්‍රකාශනාත්මක නර්තන කලාවක් ඇති වුණා. දුවේ පුතේ අපේ නර්තන කලාව ගත්තාම ප්‍රකාශනාත්මක චලන ගොඩක් අඩු වුණා. නමුත් වර්තමානයේ වෙනකොට ප්‍රකාශනාත්මක නර්තන කලාවක් බිහි වෙලා තියෙනවා. ගෝලීයකරණයේ ප්‍රතිඵල ලෙස බටහිර චලන රටා හා සම්බන්ධ වීම. අපරදිග සංස්කෘතියෙහි බලපෑම නිසා නිදහස් සංඝ චලන රටාවෙන් යුත් සමකාලීන නර්තන ක්‍රමයක් ඇතිවීම. නර්තන රචනය, ඇඳුම් පැළඳුම්, වේශ නිරූපණය, පසුතල නිර්මාණය, භාවිතය, විදුලි ආලෝක ක්‍රම ශිල්ප, පසුබිම් සංගීතය යන සියලු අංග සඳහා විවිධ සංස්කෘතීන්ගේ බලපෑම ලැබී ඇති බව දුවේ පුතේ අපිට පෙනිලා යනවා. ඉතින් දුවේ පුතේ අද ඔයගොල්ලන්ට ගෙනහවේ 11 වසරේ දූ දරුවන්ට අයත් වන මේ නව ප්‍රවණතා නර්තන කලාවේ ඇති වූ නව ප්‍රවණතාවයන් මොනවද? ඒ ප්‍රවණතාවයන්ට බලපෑම් ඇති උනේ මොනව වලින්ද කියන කරුණු පිළිබඳවයි. අයිබුවන්